සදහවත් වාසනාවන්ත පින්වතුනේ පැතුමකින් පමණක් ජීවිතේ ජයගත්ත කිසිවෙක් මේ ලෝකේ නැහැ. හිතේ කාවදින්න ඕන අදහසක් ඕක. පැතුමකින් විතරක් ජීවිතේ ලෞකික ඉලක්කයක් දිනපු මිනිස්සෙකුත් නැහැ. ජීවිතේ ලෝකෝත්තර ඉලක්කයක් දිනපු කෙනෙකුත් නැහැ පැතුමකින් විතරක්. පතලා අපේක්ෂා කරලා කැමති වෙලා එපමණකින් ජීවිතේ ජයගත්ත කෙනෙක් එහෙම නෑ. මේ ජීවිතේ ජය ගන්න තියෙන්නේ වීරියකින්මයි, උත්සාහයකින්මයි, කැපකිරීමකින්මයි. ජීවිතයක් ජය ගැනීම පිණිස උවමනා කරන මූලික කාරණා 7ක් අපේ බුදුරජාණන් වහන්සේ ඊටා මනුකම්පාවෙන් අපිට කියලා දුන්නා. මොකද මිනිස්සු පැතුමක හිරවෙන්න කැමති. ආසාවක කැමැත්තක හිරවෙන්න කැමති. අපේක්ෂා දල්වාගෙන ඉන්න කැමති. වීරිය කරන්න කැමති නෑ. කැප වෙන්න කැමති නෑ. උත්සාහ කරන්න කැමති නෑ. යම් වගකීමක් හිතට අරන් වැඩ කරන්න කැමති නෑ. පත ඉන්න කැමති. සිහින ගොඩනගාන ඉන්න කැමති. එනිසා අද මේ අහන දහම් පදේ ගොඩාක් දෙනෙකුගේ ජීවිතය වෙනස් කරගන්න උපකාර කරයි. තමන්ගේ පළමු වැටුපෙන් ධර්ම දානයක් කරන්නට තමන්ගේ හිත ඇතුලේ උපන් කල්පනාව ගැන ගොඩාක් සතුටු වෙන්න. පළමු වැටුප කියලා කියන්නේ ජීවිතේ එකපාරක් කෙන එකක්. යම් රැකියාවක නියැලෙන්න පටන්ගෙන පළමු වැටුප් දෙකක් නැහැනේ. පළමු වැටුප එකයි. ඒ පළමු වැටුප ලැබෙන මොහොතේ මං ඒ වැටුපේ මෙහෙම දෙයක් කරනවා කියලා උපන් හිතගෙන ගොඩාක් සතුටු වෙන්න. තමන්ගේ ජීවිතය ගැන ආපහු හැරිලා බලනකොට පළමු වැටුප ලැබූ මොහොත කියන එක අමතක වෙන්නේ නැති එකක්. කොයි මනුස්සයට උනත් මම මහන්සි වෙලා මගේ මහන්සියෙන් හම්බ කරපු පළවෙනි සල්ලි ටික කියන එක කොයි මනුස්සයටවත් අමතක වෙන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සු හම්බ කරපු පළමු වැටුපෙන් මොකක් හරි සාදයක් දැම්මනම් පාටි එකක් දැම්මනම් ඒ මනුස්සයාට මතක සටහනේ තියෙන්නේ පළමු වැටුපට අපි මෙහෙම පාටි එකක් දැම්මා, මෙහෙම නැටුවා, මෙහෙම කෑවා, මෙහෙම බිව්වා. සන්තෝෂයටපත් වෙන්න පුළුවන්, උදාර සතුටක් ලබන්න පුළුවන් මේ අවස්ථාවක් බොහෝ මිනිස්සුන්ට නැහැ. හැබැයි විශ්වජිත් පුතාට ජීවිතේ තියෙනකන් ගොඩාක් සතුට වෙන්න පුළුවන්. තමන් නුහුරු නුපුරුදු විදේශ රටකට ගිහින් ඒ විදේශ රටේ තමන්ගේ වෙහෙසින් කැප වෙලා රස්සාවක් කරලා රැකියාවෙන් උපයපු පළවෙනි වැටුපෙන් මේ ලෝකේ දාන අතරේ අග්‍රම දානමය පින කරගන්න අනේ මට වාසනාව තිබ්බනේ කියලා සතුට වෙන්න. ලද පළමු වැටුපෙන් කරන මේ ධර්ම දානය කාල දානය. කාල දානයේ විපාක ආනිසංස අතරේ අසිරිමත් ආනිසංසයක් තියෙනවා. තමන් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන කාලෙට සඵල වෙනවා. ඒක තමයි කාල දානයේ විශේෂ ආනිසංසය. බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් කාරණා 7 දේශනා කළේ ධම්මපදයේදී. උදාර ගාථා රත්නයක්. පද 4යි. හැබැයි ජීවිතේම ජය ගන්නට ඒ පද 4 ඇති. උත්ථානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝභි වඩ්ඩති. නැගී සිටින වීරියෙන් යුක්ත නම් මේ දිවි ගමනේ යම්කිසි සාර්ථකත්වයක් පිණිස උත්සාහ කරන මනුස්සයාට නැගී සිටින වීරිය තියෙනවා නම් හැලහැප්පිලි වැටෙන්න තැන් බිඳෙන්න තැන් එනකොටත් එයා නැගී හිටින වීරියෙන් යුක්ත නම් එයාව වටන්න බැරි නම් ජීවන ගමන ගත කරද්දී බාධා කරදර නැතුව යන්න ජීවිතයක් කියලා එකක් එහෙම කාටවත් නැහැ. මනුස්සයාට මේ ජීවිතය ගත කරනකොට බාධා කරදර ප්‍රශ්න කංකටොළු අනපේක්ෂිත සංසිද්ධි
මෙව්ව එනවා. ඒද්දි බොහෝ මනුස්සයා ඒවා ඉදිරියේ කඩන් වැටෙනවා. දැන් මේ කඩන් වැටීම කියන එකට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි නැගී සිටීම. නැගී හිටින්න ඕන. ජීවිතේට කංකටොළුවක් පැමිණෙද්දී නැගී හිටිනවා. නෑ මිනිස්සෙක් නැගී හිටින්න උත්සාහ නොකරන තැන පවා බුද්ධිමත් මිනිස්සයා නැගී හිටිනවා. ඒක තමයි ජීවිතේ ජය ගන්න මිනිස්සයාගේ තියෙන අපූර්වත්වය. ඒ මිනිස්සයා වැටෙන්නේ නැගී හිටිනවා. ඒ නිසා අපි ජීවිතේ ජය ගන්න මිනිස්සුන්ට විශේෂ වචනයකුත් කියනවා වීරියවන්තයෝ. එයාලා නැගිටිනවා. එයාලව වටනවා කියලා එකක් එයාලගේ ජීවිතේ නෑ. දැන් අර ව්‍යවහාරය තුල අපි කියනවා මේ මිනිස්සයා වැටුණා අන්න ඒ මිනිස්සයා දැන් පටන් ගත්ත වැඩේ කඩා වැටිලා. එහෙම මිනිස්සු කඩා වැටෙනවා කියලා ව්‍යවහාරයට පාවිච්චි කළාට වීරියවන්තයෙකු ජීවිතේ වැටෙනවා කියලා එකක් නෑ. වීරියවන්ත මිනිසයා ජීවිතේට එන හැලහැප්පිල්ල අභියෝගයක් කරගන්නවා. එයා උත්සාහ කරනවා. එයාගේ ළඟ තියෙන්නේ හීල්ලිල්ල සුසුම් හෙලීම. ඇයි අපේ මට මෙහෙම වෙන්නේ කියලා තමන්ට සාප කර ගැනීම. තමන් කාලකන්ණියෙක් දෝ කියලා තමන් සම්බන්ධයෙන් මේ කංකේන්ද්‍රය ගෑම ඒවා එයා ගාව නෑ. යම් අකරතැබ්බයක් වෙහෙස කර තැනක් අනපේක්ෂිත සිද්ධියක් එද්දි එයා ගාව තියෙනවනේ නැගී සිටීම උට්ඨානය. ඒකට පාලියෙන් කියන වචනේත් ලස්සන වචනයක් උට්ඨානය. එයා නැගී හිටිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක සම්පත්තියක්. උට්ඨාන සම්පදා. ඒක සම්පතක් මිනිසෙකුගේ ජීවිතේට. ඔබ කොයි තැනක ජීවිතේ ගත කළත් උත්ථානය තියෙනවා නම් ඒක ඔබට සම්පතක්. ධනෙ නෙමෙයි සම්පත් කියන්නේ පිටුදුනේ. බලපුලුවන්කාරකම් තමන්ට තියෙන ප්‍රසිද්ධිය ඌව නෙමෙයි සම්පත් ඇත්තට. ඇත්තම සම්පත තමයි උත්ථානය. වීරියවන්තය. ලෞකික ජීවිතේ ජය ගන්නවත් බෑනේ. උත්ථානයක් නැති කෙනෙකුට නේ. නැගී හිටින වීරියක් නැති මිනිසෙකුට ලෞකික ජීවිතේවත් ජය ගන්න බෑ. ලෝකෝත්තර ජීවිතේට නම් අත ගන්නවත් බෑ. ජය ගන්නවා තිය. උත්ථානේ වමනයි. උත්ථානේ ගැන හරි තද්දට දැනෙන තැනක් තමයි මහා ජනක ජාතකය. අප මහා බෝධිසත්වයක ජීවිතයක උපන්න ජනක නමි. බෝසත් තරුණයා තමන්ගේ මව්පියන් පෝෂණය කරන අදහසින් ධන සම්පත්ති වැඩිපුර ටිකක් හම්බ කරගන්න ස්වර්ණ භූමියට නැව් නැග්ගා. මහා සාගරයේ මැද්දේ ටිකක් අනතුරුදායක ගමනක් තමයි දැන් තියෙන්නේ. සයුරුදිය කපාගෙන නෞකාව ඉදිරියට ඇදෙන්න පටන් ගත්තා. නැවේ නැගිච්චි මිනිස්සු කිසි කරදරයක් නැතුව දවස් 7ක් සුවසේ යාත්‍රා කළා. 7 වෙනි දවසේ භයානක මත්ස්‍යෝ ටිකක් මේ නැව වට කරගත්තා. මේ කාලේ තිබිලා තියෙන්නේ මේ දැව වලින් කරපු ලීයෙන් කරපු නැවුනේ. මේකුම් විශාල ඇඟවල තියෙන මාළු. මේකේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. අර මාළු ටික එකතු වෙලා නැව් බැඳේ හප්ප නැව් බඳ කඩන්න පටන් ගත්තා. මේ මත්ස්‍ය ප්‍රහාරයේ දරුණුවටම ආවා. නැවේ බරපතල හානි සිද්ධ වුණා. දැන් මහා ජල කඳක් නැව ඇතුළට පිරෙනවා. අර මාළු නැව වටේට නැව පැත්තට හැරීගෙන බලාගෙන ඉන්නවා. නැව ටික ටික ගිලෙනකොට මිනිසුන්ව ගොදුරු කරගන්න. නැවේ හිටපු මිනිස්සුන්ට ආයේ දැන් මේ වැටිච්ච වැටිල්ල ආයි ගොඩ එන්න පුළුවන් තැනක් කියලා හිතුන්නේ. එතන ඉන්නව අර අවුරුදු 16ක 18ක බෝසත් තරුණයා. එයාට පේනවා අනතුරක්. ආයේ ගැලවෙනවා තියා හිතන්න අමාරු අනතුරක්. හැබැයි එයා ලැහැත්ති නෑ. වැටිච්ච තැන මොනවා කරන්නද කියලා වැටෙන්න ලැහැත්ති නෑ. එයා ලැහැත්ති තියෙන හයිය ටිකින් නැගිටින්න.
තමන් ගාව තියෙන ජවයෙන් නැගිටින්න යලා ඇත්තේ. කල්පනා කළා. දැන් මම මොකද්ද මේකට කරන්නේ දැන්? නැව කැඩිලා මේ පිළිසරණන්නේ නැව හදා ගන්නවා කියලා එකක් හිතන්න බෑ. මිනිස්සු ඔක්කොම දැන් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා මිනිස්සු දෙවියෝ යදිනවා මිනිස්සු වැළපෙනවා. මේ මිනිසුන්ගෙන් මට පිහිටක් බලාපොරොත්තු වෙන්න බෑ. නැවෙත් මට පිහිටක් නේ. මොකද්ද මා දැන් කළ යුත්තේ? මෙයාට කල්පනාවක් ආවා. උක්කකුරු ටිකක් වැඩිපුර කාගත්තා නම් උක්කකුරු වල තියෙන හොඳ හයියක්. උක්කකුරු කියලා කියන්නේ කාලයක් ශක්තිය රඳවාගෙන ඉන්න උදව් කරන ආහාරයක්. පුළුවන් තරම් උක්කකුරු කාලා මගේ පණ ගැට ගහ ගන්න පුළුවන් විදිහට ශරීර ශක්තිය හදාගත්තොත් මට මෙතනින් පැන ගන්න එක සාර්ථකයි. මොකද වතුරට පැන්නට ඇති වැඩකුත් නැහනේ. මේ මහා මුහුද මැද්දේ තමන්ට කුස පුරව ගන්න දෙයක් නැත්තන්නේ. ඒ නිසා මේ තරුණ ජනක කුමාරයා නැවේ තිබුණු මේ උක්කකුරු ගොඩක් හොයාගෙන ඒ උක්කකුරු පුළුවන් තරම් කෑවා. උක්කකුරු කාලා උපෝසත අධිෂ්ඨාන කළා. ඒ කාලේ මේ බුදු කියලා රජාන් වහන්සේ නමකගේ සසුනක යම් උපෝසත ආදී සීල්පද ගැන ඒ කාලේ දැනුමක් තිබුණා. මේ ජනක කුමාරයාට උපෝසතේ සමාදන් වුණාට සිල් සමාදන් වුණා. මොකද දැන් ආයේ දියඹට පැන්නට පස්සේ ආයේ බොජුන් ගැනීමක් නැහැනේ. ඒ නිසා ගොඩාක් හොඳයි. හදිසියේ වතුර පීන ඉද්දී හයිය නැති වෙලා මැරුණත් උපෝසතේ වගේ උතුම් සීලයක් රැකගෙන පීනන එක හොඳයිනේ. උපෝසත සීල් රැකගෙන ඉන්නකොට මගේ ජීවිතේට පින් වැටෙනවනේ. ඇයි දැන් මේ සීලේ විශ්වාස කරන කෙනෙක්නේ. උපෝසතේ සමාදන් වුණා. වතුරට පැන්නට පස්සේ ඊළඟට වෙන්න පුළුවන් අනතුරක් තමයි කෙන්ඩ පෙරලීම, මස්පිඩු පෙරලීම. වතුරේ මේක දිගට ඉද්දි ඔය කෙන්ඩ පෙරලීම, මස්පිඩු පෙරලීම වෙන්න පුළුවන් සීතලට. ඒ නිසා හොඳට වෙලුම් පටි අරගෙන කෙන්ඩ පෙරලෙයි කියලා හිතන තැන්වල, මස්පිඩු පෙරලෙයි කියලා හිතන තැන්වල තද්දට වෙලා ගත්තා. ඔය අදටත් ඔය මේ මැරතන් එහෙම දුවනයි බලන්න කල්ැතුවම බැන්ඩේජ් දාගෙන. එයාලා ලැහැත්ති කරගන්න ඕනේ නේද තමන්ගේ ශරීරයට මස්පිඩු වල ආපදාවන් නොවේ. නාන් එහෙම ලැහැත්ති කරගත්තා. මේ මත්ස්‍යයෙකුට හදිසියේ හෝ ගොදුරු වෙන්න ගියොත් එහෙම බේරෙන්න පහසුවක් වේවා කියලා ඇඟ පුරා තල තෙල් ගහගත්තා. නැවේ නැගල් මේ යම් ඉහළම තැනක් තියෙනවා නම් ඒ ඉහළම තැනට නැග්ගා. දැන් නැව යටට ගිලනවා. ඉහළම තැනට නැගලා එතන ඉඳලා ගන්න පුළුවන් උපරිම ජවය අරන්. මේ මිනි මේ රහට ඇබ්බැහි වෙලා මිනිස්සු ගොදුරු කරගන්න මාළු පොරකක ඉන්නේ. උන්නේ සීමාවට උඩින්. උන් නැව පැත්තට හැරිලා ඉද්දී උන්ගේ සීමාවට උඩින් ඈතට පැන ගත්තා නම් උන්ගේ අවධානයෙන් බේරලා පීනන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම අතිශයින්ම අවදානම් සහගත දේ තමයි. හැබැයි උත්සාහවන්තයා ඒක කරනවා. ඒක තමයි උත්හානේ වෙනස. කම්මැලියා නම් කල්පනා කරනවා, වීරියක් නැති කුසීතයා නම් කල්පනා කරනවා දැන් මේ ඔක්කොම කරගත්තා කොහොම මේ මාළුන්ට උඩින් පයින්නද? පයින් පිම්ම පොඩ්ඩක් එහෙම වුණොත් එහෙම වැටෙන්නේ මාළු මැදට නේද? අනිත් මිනිසුන්ට කලින් මම මැරෙනව නේද? ඔය වගේනේ හිතෙන්නේ. සාමාන්‍යයෙන් කම්මැලියාට කුසීතයාට වැඩක් පටන් ගන්න බෑනේ කියනවා නේද? කම්මැලියට දිවැස්තියේ කියන්නේ. කම්මැලියට වැඩ කර අත ගහන්න බෑ. දිවැස් පහළ වෙනවා. ඒ දිවස කියලා කියන්නේ මේ තමන්ගේ තියෙන දුර්වලතාවයට කියන නම. එයා මොකක් හරි වැඩකට අතක් ගහන්න කල්පනා කරපු ගමම්ම එනවා එකක්. ඔය මේ කාලේ නම් ඔය වගේ ඒවා කරලා හරියන්නේ නැහැ, තේරුම්න්නේ. ඒක තමයි මුලින් වෙන්නේ. දවල් කාලයක වැඩක් තියෙනවා නම් එයාට හිතෙනවා මේ දවස් ටිකේම එක දිගට වැස්සා. ඔය අදත් වහී ඕක හරියන්නේ නැහැ. රෑ එලි මහනේ වැඩක් නම් ඒත් එයාට හිතෙනවා මේ දවස් ටිකේම රෑට වැස්සා.
ඔය අදරෑත් වහි ඕක හරියන්නේ කම්මැලියයි දිවස්. එයාට සාර්ථක වෙන්න බෑ. උට්ටානය කියන සම්පදාව තියෙන කෙනා ජීවිතයට හැලහැප්පිලි එද්දී එතනින්ම තමයි ජවය ගන්න. ඒ හැලහැප්පිල්ලකීම එයාට ක්‍රියාත්මක වෙන්න තැනක්. එයාට වෙන විකල්පයක් නැහැනේ. ක්‍රියාත්මක වෙනවා එයා. එයාලා හැති නෑ මේ එකපාර පරාජය බාර ගන්න, අසාර්ථකත්වය බාර ගන්න. ක්‍රියාත්මක වෙනවා. ළඟ සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රෙක් හිටියොත් ඒ කල්යාණ මිත්‍ර සත්පුරුෂයාගේ උපදේශ අරගෙන ක්‍රියාත්මක වෙනවා. නැත්තම් තමන් තනියෙන් ජවය අරන් ක්‍රියාත්මක වෙනවා. නැග්ගාර ගහ මේ කුඹ ගහ මුදුනට ගන්න පුළුවන් උපරිම ජවය ගත්තා. මාළුන්ට උඩින් පැන්නා. ඒ පිම්ම සාර්ථකයි. කොච්චර අවදානම් සහගත පිම්මක්ද ඕක. දැන් අසාර්ථක වුණා නම් ආයේ මග නවත්තලා ආයේ පයින්නද? පැන්නා. මාළු ඔක්කොටම උඩින් ඈතට වැටුණා. ඒ පයින් පිම්මෙත් වරදක් උන්නේ නැහැ. ඒ නිසා වතුරට වැටෙනකොට අනතුරක් උනේ නැහැ. ගානට වතුරට වැටුණා. අර මිනිසුන්ගේ ගෝසා සද්ද ඒව මේව මැද්දේ මාළු එකෙකුටවත් අවධානය යොමුන්නේ මේ පැනපු මේ ජනක කුමාරයා ගැන පීනන්න පටන් ගත්තා. දින 7ක් තිස්සේ මුහුද මැද්දට ආපු නැවකින් පැනපු කෙනෙක් දැන් මේ පීනනවා. යන්න පුළුවන් ගමනක්ද මේක? පීනනවා. කමක් නෑ මම පීනනවා. දැන් එයි බේරෙන්න අවස්ථා එළමෙන්න බැරිද? වෙන නැවක් හම්බෙන්න පුළුවන්. පාවෙන කොටයක් හම්බෙන්න පුළුවන්. මිනිස්සුන් වතුරේ මේ ගිලෙනවා දකින්නකොට බේර ගන්න මාළු ඉන්නවා. ඒ ඩොල්ෆින්ලා වගේ. ඒ වගේ මාළුවෙකුට දකින්න ලැබෙන්න පුළුවන්. බේරුමක් වෙන්න පුළුවන්. අවස්ථා කීයක් තියෙනවද බේරෙන්න? බේරෙන්න කියලා අවස්ථා යෙදෙන්න කොච්චර අවකාශ තියෙනවද නේ? සමහරවිට දන්නේ නැති දූපතක් තියෙන්න පුළුවන්. ඒ නැවේවත් දැක්කේ නැති අහඹු දූපතක් එකපාර හම්බෙන්න පුළුවන්. අවස්ථා ගොඩක් තියෙනවා. පීනන්න පටන් ගත්තා. උක්කකුරු වලින් ගත්ත ජවය තියෙනවා. දැන් පීනනවා. පීනගෙන යනකොට රෑ දවල් එළඹෙනවා. ඉතින් කණ්ඩෝ පීනන්න එපා. දැන් දුවද්දි නම් මගේ හැටි අරින්න හරි පුළුවන්. දැන් මේක පීනනවනේ. පීනවා. 6 වෙනි දවසේ පීනනකොට කසෙල්ලම් පීනිල්ල නෙමෙයි. 6 වෙනි දවසේ පීනනකොට එතකන් කිසිම විශේෂත්වයක් උන්නේ. ඇගේ තියෙන හයිය අඩු වෙවි ගියා විතරයි. 6 වෙනි දවසේ පීනනකොට මේ මහා සාගරයට අධිග්‍රහිතව ඉන්න මණිමේකලා නැමැති දෙව්දුවක්. ඔය මණිමේකලා වූ මේ බෝසතුන් ගැන බලන් හිටියේ. හැබැයි ඈ මේ වීරියවන්තයාගේ වීරිය සම්බන්ධයෙන් තව පරීක්ෂා කළා. දවස් 6ක් බලන් හිටියා. 6 වෙනි දවසේ ඉර අවරට යන්න ඇරලා ඇය අහසේ පෙනී හිටියා. බෝධිසත්වයෝ දැන් බිම බලාගෙන සායුරු කන්දේ පීනනවා. අහසේ ඉඳලා බෝසතුන්ට මිහිරි හඬින් කතා කළා. හෙම්බා පුරුෂය මොකද්ද ඔය ඔබ කරන වැඩේ තේරුම? පුරුෂය ඔබ මේ පීනලා සයිරු කතරින් එතර වෙන්නද මේ උත්සාහ කරන්නේ? දැන් දවස් 6ක් ගත වුණා පුරුෂය. ඔබට ලැබිච්ච කිසිවක් නැහැ. ඒ නිසා අතාරින්න ඔය වීරිය ඔක නිෂ්ඵලයි. ඔය උත්ථානය නිෂ්ඵලයි. තේරුමක් නැහැ කිව්වා. එතකොට බෝධිසත්වෝ ඒ උත්ථානයේ වටිනාකම දන්න කෙනාව වටන්න බෑ කිව්ව මම ඒකයි. ඒ කියන්නේ දැන් ඕක කිව්ව ගමන් ඇත්ත අප්පයි දෙව්දූ කියන්නේ ඇත්ත තමයි කියලා අතාරිනවනේ සාමාන්‍ය දුර්වල හිතරන්නේ. බෝධිසත්වෝ කියනවා අහසේ බැබලෙමින් සිටින මනමෝහනීය රුවක් ඇති ඔබ කවුද? පුරුෂේ මා මේ මහා සයුරට අධිග්‍රහිත මණිමේකලා දෙමගනයි. එතකොට
මේ බෝසතන් වහන්සේ කියනවා පින්වත් දෙව්දු ඔබ කොහොමද කියන්නේ මගේ උත්සාහය නිෂ්ඵලයි කියලා. මගෙත් එක්කම එකට නැවේ හිටපු 100 ගාණක් මිනිස්සු මේ වෙනකොටත් රුදුරු මත්ස්‍යයන්ගේ ගොදුරක් කියලා ජීවිතේ අවසන් කරගෙන ඒ නැවේ හිටපු උත්සාහවන්ත වීරියවන්ත මා දෙස බලන්න මගේ උත්සාහයේ වීරිය ප්‍රතිඵල මට දැන්ම පෙනේ. අන්න ඇයෝ මණිමේකලා නැමැති දෙව්දුවක් ගැන අහන්නේවත් නැතිව මුහුදට අධිග්‍රහිත මණිමේකලා දෙවඟන ඇස් දෙකින් දකින්නේ නැතුව ඒ ඇයෝ මිය ගියා. මා අද මේ මහසයුරට අධිග්‍රහිතව දෙවඟනක් සිටිනා බවත් ඒ දෙවඟන මෙතරම් අභිරූපී තැනැත්තියක් බවත් මං ඇස් දෙකින් දකිමි. මේ මගේ උත්සාහයේ ප්‍රතිඵල නොවේද කියලා ඇහුවා. දැන් බෝසතන් වහන්සේගේ හිතේ තිබුණේ මේ ගන්න උත්සාහයෙන් කැපවීමෙන් ඔය යන නැවක්වත් හම්බ වෙයි. එහෙම නැත්නම් ලෑලි කෑල්ලක් හරි හම්බ වෙයි. එහෙම නැත්නම් බේර ගන්න මොකෙක් හරි මාළුවෙක් හරි හම්බ වෙයි. ඒ ඇරුණුකොට මේ දෙවඟනක් පහළ වෙයි කියලා අදහසක් තිබුණේ නෑනේ. හැබැයි බලන්න උත්සාහයක කැපකිරීමක වීරියවන්තකමක ඵලය දෙවඟනක් පෙනී හිටියා. ඉතින් ඒ දෙවඟන පුදුම පරීක්ෂණ. ඉතින් ඊර අවරට ගිය වෙලාවේ මේ පෙනී හිටලා දෙවඟන කියනවා පින්වත් පුරුෂේ මම ඔබට උදව්වක් කරන්නම්. ඔබට මම භෝජන දෙන්නම්. ඔබ ඒ භෝජන අනුභව කරලා සවිශක්තිය හදාගෙන යන්නකො එහෙනම්. භෝජන අත දරාගෙන පෙනී හිටියා. ඒකේ පේනවා ප්‍රණීත භෝජන. බෝසතුන් අහනවා දෙව්දු මේ වෙලාවේ හැටියට උදේවරුවද ඉර අවරට ගිහින්ද? එතකොට මණිමේකලාව කියනවා පුරුෂය මේ ඉර අවරට ගියපු වෙලාව. එසේ නම් දෙව්දු ඔය භෝජන මට එපා. එතකොට ඇය අහනවා ඇයි පුරුෂය භෝජන එපා කියන්නේ? මම මේ සයුරුදියට පැන්නේ උපෝසත අධිෂ්ඨාන කරගෙනයි. සයුරෙන් එතර වෙනකම් මං උපෝසතේ කඩාගන්නේ. එක්ක උපෝසතේ සහිතව මම මැරෙනවා. එක්ක උපෝසතේ රැකගෙන සයුරෙන් එතර වෙනවා. ඒ තමයි මගේ අධිෂ්ඨානය. දෙව්දු ඔය භෝජන වෙන කාට හරි දෙන්න. ඔක මට එපා. ඒ දෙව්දු වසඟ වුණා. දේවානුභාවයෙන් ආදර පුත්‍රයෙක්ව වඩා ගන්නවා වගේ බෝධිසත්වයන්ව දෝතට ගත්තා. ඒ දිව්‍ය පහසට බෝධිසත්වයන්ට නොදැනීම නින්ද ගියා. යලි බෝසතුන් අවදි වෙන්නේ ගන්ධාර රටේ මඟුල් ගල් තලාවේ. ඒ මණිමේකලා දෙවඟන බෝධිසත්වයන්ව ගන්ධාර රටේ මඟුල් ගල් තලාවට පමුණුවලා දිව්‍යමය මේ ආනුභාවයෙන් බෝසතුන්ගේ ශරීරය ඇතුළට භෝජන ඕජා ඇතුල් කරලා බෝසතුන් ප්‍රාණවත්ව නැගිටිනවා. අර දවස් 6ක් තිබ්බ විඩාව දුරු වෙලා ප්‍රාණවත්ව නැගිට්ටා. බෝසතුන් නැගිටිනවත් එක්කම මේන් එනවා මංගල හස්ති රාජයා. මංගල ඇත්ත රජා ඉවෙන් බෝධිසත්වය අඳුනගෙන බෝසතුන්ට වන්දනා කළා. එතකොට ඊට පිටිපස්සෙන් එනවා මේ රත පෙරහැර. පෙරහැරේ ආපු පුරෝහිත බෝසතුන් ළඟට ආවා. බෝසතුන්ගේ යටිපතුල් පරීක්ෂා කළා. හස්තිය වැඳගෙන ඉන්නෝ. පුරෝහිත යටිපතුල් පරීක්ෂා කළා. යටිපතුල් දැක්ක ගමන් පුරෝහිත එකපාර නිකන් බිම හෙලපු ගහක් වගේ වැටුණා. වැඳගෙන කිව්වා ඔබයි රජු ඔබයි රජු. මේ ගන්ධාර රටේ විතර නොවේ මේ ජම්බුද්දීපෙටම රජ වෙන්න තරම් ඔබ මහා පුරුෂයෙක් නොවේ. හරියටම මේ මණිමේකලා දෙවඟන බෝසතුන්ව පමුණුවපු දවස් වෙනකොට ගන්ධාර රටේ රජකම් කරපු රජුරුව මැරිලා. රජු මිය ගොස් දින 7යි. රජුරුවන්ට දරුවෝ නැහැ. ඒ නිසා අර මංගල හස්තියව මුදහැරියා රජෙක්ව අඳුන ගන්නා ඉවෙන්
රාජ්‍ය අතර සුදුසෙක් හඳුන ගැනීම කියලා. මේ ජනක කියන බෝසත් කුමාරයව තමයි ඇත් රජා හඳුනගත්තේ. ඉතින් අර සයුරුදීන් ගොඩට ආව විතරයි මහා රටක රජෙක් බවට පත් වුණා. උට්ටානේ ජීවිතය තුලේ පැතුමකින් විතරක් දිනපු කිසිවෙක් නැහැ. උට්ටානෙන් හැබැයි දිනුවේකි. ඒ නිසා උට්ටානේ ඇති කරගන්න. නැගී හිටින වීරිය ඇති කරගන්න. හැලහැප්පිලි එයි. අපේක්ෂා භංගත්ව එයි. බලාපොරොත්තු නොවිච්ච දේවල් වෙයි. ළඟ හයියට හිටපු අය පවා වෙනස්කම් කරයි. ගොඩක් දේවල් වෙයි. ඔබ ළඟ ඔබේ ජවයේ විදියට තියාගන්න. උත්ථානය නැගී හිටින වීරිය. නැගී හිටින වීරියෙන් කටයුතු කරන්න ජයගන්නේය. පින්වත් හැම දෙනාට නැගී හිටින වීරියෙන් කටයුතු කරන්න වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. 2 සතිමතු හොඳින් සිහිය පවත්වනවා නම් සිහියෙන් කටයුතු කරන්න ඕන. සිහියෙන් කටයුතු කරන මනුස්සයා නිරර්ථක දේවල් කරගන්නේ. යමෙක් සිහියෙන් නම් කටයුතු කරන්නේ නිරර්ථක වැඩ කරන්නේ. අසිහියෙන් ඉන්න මිනිහාට ජීවිතේ බිඳ වැටීම් එනකොට නිරර්ථක දේවල් කරන්නේ. තේරුමක් නැහැ. සමහරවිට ප්‍රශ්නයක් ආවට පස්සේ මේ සිහි කල්පනාව නැති වෙනකන් කන මදයා වගේ මත්පැන් බොනවා. ඇයි මේ? සිහියක් නැහැ. එක්කෝ විලාපතීති අඬනවා. ප්‍රශ්නයක් ආවට පස්සේ. ඇයි මේ? සිහි කල්පනාව නැහැ. මත්පැන් පානයකින් මිනිසෙකුගේ ප්‍රශ්න විසඳෙනවා නම් ඒක මේ යම් අර්ථවත් නේ. හැඬීමකින් ප්‍රශ්න විසඳෙනවා නම් අර්ථවත්. ඒ නිසා හොඳ සිහියෙන් කටයුතු කරන්න ඕන. බලන්න දැන් මේ බෝධිසත්වයෝ කටයුතු කරපු විදිහෙම අපිට තේරෙනව නේද සිහිය කියන්නේ මොකද්ද කියලා. උපෝසත සමාදන් වුණා. මිය පරලෝ ගියත් උපෝසතේ රැකගෙන වටිනා ජීවිතයක් ඇතුව මිය යන්න ඕන කියලා කල්පනා කළා. සිහිය නිසානේ. හොඳ සිහියෙන් ඒ කියන්නේ අනිත් මිනිස්සු කලේ නැවට වෙලා යදින එක. යදුමකින් යමක් සඵල වෙන්නේ නැහැ කියන සිහිය තිබ්බේ නැහැ. සිහි කල්පනාව අපිට උවමනයි. සත්‍යමතු සිහිය. ඉතින් සිහියෙන් ජීවිතය ගත කරන්න තමන් යම් කටයුත්තක් කරන්න කලින් හොඳට කල්පනා කරන්න මේක කොහොම මට බලපායිද? විදේශ රටක වගේ ගියපු තරුණයෙකුට හරියට අනතුරු වෙන්නේ අසීය නිසා. සීය නැහැ. තමන් ගියේ රැකියාවක් කරන්න අන්තිමේ එහි තියෙන මොනවා හරි විගඩන් ටිකකට අහු වෙනවා. තමන්ගේ තියෙන ආර්ථික අපහසුතාව නිසා. අන්තිමේ එහි ගියාට පස්සේ අම්මා තාත්තා කවුරුත් නැහැ වෙන දන්න කියන කාගේවත් අවධානයක් එන්නේ නැහැ. තමන්ට නිදහස ලැබෙනවා. නිදහසින් වෙනසෙන්න පුළුවන් කෙලවරටම වෙනසෙනවනේ සමහරු. අන්තිමේ අහිංසක අම්මලා තාත්තලා මෙහින් වියදම් කරලා ඒ ආලි ටිකට් හදලා මේ අම්මලා තාත්තලා නැති ණය බරක් ඇතුව තමයි ඒ මිනිස්සයව අය ගෙන්න ගන්න. කොච්චර වෙනවද මේ වයිකෝ මොකක් හරි සල්ලාල ස්ත්‍රියකට අහු වෙනවා විනාශ වෙලා යනවා. සල්ලාල කාන්තාවන්ට සල්ලාල පුරුෂයන්ට හම්බ කරන හැමදේම වියදම් කරවලා විනාශ වෙනවා. අසීය නිසා. එක්කෝ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා විනාශ වෙලා යනවා අසීය නිසා. සිහියෙන් ජීවිතය ගත කරන්න ඕන. තමන් අත ගහනකොට යම් වැඩ හොඳ දුරක් දිගක් කල්පනා කරන්න. මේක මට කොයි විදියට බලපායිද? මම මේ මේ අත ගහන වැඩේ මං සාර්ථක කරගන්න ඕන මොන විදිහටද? මං කොහොමද ඒකට කටයුතු කළ යුත්තේ? මං හොයන්නේ කොච්චරද? හොයන එකෙන් මං වියදම් කරන්න ඕනේ කොච්චරද? අනිත් අය වියදම් කරන පළියට මං කළ යුතුද? හිතන්න. ඒකට කියන්නේ මොකද්ද? සිහිය. සිහිය දිවි ගමනට ආශිර්වාදයක්. සිහියෙන් ජීවත් වෙන්න. සිහියෙන් ජීවිතය ගත කරනවා නම් ඒක ජීවිතේ ජය ගන්න උදව්ව. පැතුමකින් විතරක් ලෝකේ කවුරුත් ජයගත්තේ නැහැ. හැබැයි නැගී හිටින වීරියෙන් මිනිස්සු ජයගත්තා. සිහිය කියන ගුණයෙන් මිනිස්සු ජීවිත ජයගත්තා. 3 වෙනි එක. සුචිකම්මස්ස පිරිසිදු ක්‍රියාවන්ගෙන් යුක්තන.
පිරිසිදු ක්‍රියාවක් තියෙන්න ඕන. යම් මිනිස්සෙකුට අර කිලිටි කටයුතු තියෙන්න හොඳ නැහැ. ඒ වගේ ජය ගන්න බෑ. කවදාවත් මිනිස්සෙගේ ජයග්‍රහණේ සැනසෙල්ලකුත් නැහැනේ. මිනිස්සු එක එක කුඩු කීඩුකම් වලින් දිනනවනේ. ධන සම්පත් හොයන්නේ අනිත් අයට ගිනි ගෙඩි දීලා. ඒම සල්ලි හොයනවනේ. අනිත් මිනිස්සෙක් ගැන දයානුකම්පා නැතුව සල්ලි හොයන ඒව නැද්ද? තියෙනවනේ. ඒව සැනසෙල්ලක් නෑ. ඒ ජීවිත නිකන් හරි අර මේ මහා ගස්ගල් වගේ කිසි තේරුමක් නෑ. මනුෂ්‍යත්වයක තියෙන සුන්දරත්වයේ ගෑවිලා නෑ මේ ජීවිත. මොකටද ඉතින් එහෙම ජීවිත? සල්ලි ආකරවල හිටියත් අපි මැරෙනවනේ. ඒ මිය පරලෝ යන ජීවිතේ නිකන් මේ ධන සම්පත් මේ උඩ නිදාගත්තත් වැඩක් තියෙනවද සැනසෙල්ලක් නැත්තම්? නිදාගන්නේ සල්ලි මිටි වල උඩ කියලා හිතමු. වැඩක් තියෙනවද සැනසෙල්ලක් නැත්තම්? ඒ නිසා බුද්ධිමත් වෙන්න. හොඳ බුද්ධිමත් භාවයකින් පිරිසිදු ක්‍රියාවන්ගෙන් යුක්ත ජීවිතයක් අපි ගත කරන්න ඕන. කායික ක්‍රියාත් පිරිසිදු, වචන කතාවත් පිරිසිදු, අදහස් ආකල්පත් පිරිසිදු, ධනය හොයන්න කරන දේවලුත් පිරිසිදු. එහෙම ජීවිතයක්. ඒ පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම් කෙනෙක් ඒක ජීවිතේ ජය ගන්න සාධකයක්. පිරිසිදු ක්‍රියාවන්ගෙන් යුක්ත කෙනෙකුගේ ජීවිතේ ජය ගැනීම සම්බන්ධයෙන් තියෙන පැතුමට දෙවියන්ගේ පව ආශිර්වාද ලැබෙනවා. ඊළඟට පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත කෙනාට සබහා දහමේ ආශිර්වාද පව ලැබෙනවා. දැන් ඒක හොඳට තේරෙනවා මෛත්‍රී ආනිසංස ගැන කියනකොට භාග්‍යවතුන් වහන්සේ වදාළානේ. මෛත්‍රී ආනිසංස අතරේ අద్භූත ආනිසංසයක් තියෙනවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් වස විසින් අවියායුධෙන් එයාට හානි වෙන්නේ කියනවා බලන්න. ඒ මිනිසෙකුට ගින්නකින් හානි වෙනවා කියන එක අනපේක්ෂිතයිනේ. එකපාර තමන් ඉන්න තැනක මහ ගින්නක් හටගත්තොත් බේරෙන්න බැරි වෙන්නේ. ඒ මිනිස්සයා මොනව කරන්නද නේ? ඒ වගේ අවස්ථාවලින් පවා වළකිනවා. පිරිසුදු ක්‍රියාව නිසා සත්පුරුෂකම නිසා ඒ ජීවිතයට රැකවල් ලැබෙනවා කියන බුදුරජාණන් වහන්සේ වදාළා. දරිතෝ පබ්බතාතෝ වා රුක්ඛාතෝ පතිතෝ නරෝ. පර්වතයකින් බෑවුමකින් ඇදවැටීමක් වුණත්, ගහකින් ඇදවැටීමක් වුණත්, ඒ වගේ අනතුරුදායක සංසිද්ධියකට තමන් බඳුන් වුණත් චුතෝ පතිට්ඨං ලබති. ඒ කඩම් වැටෙන මොහොතේ ආරක්ෂාවක්ම ලබනවා කියනවා. එයාගේ ළඟ සත්පුරුෂකම තියෙනවනේ, කෙලෙහි ගුණ තියෙනවනේ. ඒ නිසා සුචිකම්මේ කියන්නේ පුදුම එකක්. පිරිසිදු ක්‍රියාව. ජීවිතය ගත කරන්න පිරිසිදු ක්‍රියාවන් වලින් යුක්තව. හතරවෙනි කරුණ නිසම්මකාරිනෝ, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්. නිසම්මකාරී කියලා කියන්නේ ඔයාලට හොඳටම සමීප වචනේ තමයි අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තන. අපි කියන්නේ ස්ථානෝචිත ප්‍රඥා කියලානේ. ඒ කාලවකවානුවට ඒ තැනට උචිත විදිහට නුවණ සුරුව ගන්න පුළුවන් හැකියාව. යා තමන්ගේ ජීවිතය තුළේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් ඕවා එනවා. ඔය හැම තැනකදීම නුවණින් කල්පනා කරමින් හොඳ නුවණකින් විමසලා දුර දිගක් බලලා කටයුතු කරන්න. ඒකට 100ක් ඕනේ. 100යි නුවණයි දෙකෙන් තමයි මේක කරගන්න තියෙන්නේ. ඒකනේ අපි කියන්නේ මිනිසෙකුට හරි උපකාරයි කියලා සිහි කල්පනාවනේ. සිහි කල්පනා කියලා කියන්නේ මොකද්ද? 100යි නුවණයි. සංයතස්සච පස්වෙනි කාරණේ සංවරකම. ජීවිතේ දිනන්ට කැමති මිනිසෙක් ගාව තියෙන්න ඕන එකක් තමයි සංවරකම. අසංවර මිනිසෙකුට දෙවිය දිනන්න බෑ. හොඳ සංවරකමක්. ඒ සංවරකම කියලා කියන්නේ විනයටයි ටික. සංවරකමක් හදාගන්න ජීවිතය ගත කරද්දී. වටිනවා ඒක. තමන්ට තමන්ව සංවර කරගන්න පුළුවන් හැකියාව ජීවිතේ දරා ගන්න අමාරු ප්‍රශ්නවලදී පවා උදව් වෙනවා. දරා ගන්න අමාරු ප්‍රශ්නවලදී මිනිස්සු ඇවිස්සීලා යන්නේ.
ඒ බඳු මොහොතකුණත් තමන්ව යම් පාලනයකින් යුක්තව තියාගන්න උදව් කරනවා. කලින් මුලින් සංවර වෙලා ඒ සංවර වීම උදෙසා හැකියාව හදන් ඉඳීම. ඒ නිසා සංවර වීම ජීවිතයට වටි. 6. ධම්ම ජීවිනෝ ධාර්මික ජීවිතයක්ම ගෙවනවා නම් ධාර්මික නම් ජීවිතය ගත කරද්දී සමහරු කියනවනේ නෑ ධර්මයේ අධර්මයේ කතාවක් නෑ කොහොම හරි මේ සල්ලි භාගෙ තියනවා නම් ජීවිතේ සාර්ථකයි. එහෙම හිතනවනේ. එහෙම කතාත් කරනවනේ නේද? ඒ වගේ කරුණු කාරණා ඔය සමාජ මාධ්‍ය වල එහෙම සැරිසරන්නේ හරියට. සල්ලි තියනවා නම් ජීවිතේ ඔක්කොම හරි කියලානේ සමහරු කියන්නේ. සමහර අනුවණයන්ට හිතෙන්නේ ධන සම්පත්තිය තියෙනවා නම් ඔක්කොම හරි. විමසීමක් නැහැ කියලා මම කියන්නේ ඒකයි. දැන් මේ ලෝකෙ මෙච්චර අපිට තොරතුරු පුළුල්ව තියෙනවනේ. දැන් සැඟවිලා නැහැනේ. දැන් තාක්ෂණය තියෙන නිසා ඕනේ තරම් තොරතුරු තියෙනවා. ওই තොරතුරු වලින් හොයලා බලන්න ධන සම්පත්තිය තියෙන මිනිස්සු සැනසෙල්ල ඉන්න මිනිස්සුද කියලා. සල්ලි තිබ්බ පමණයි. ඒ මිනිසුන්ගේ යුග ජීවිත තියෙන්නේ කොතැනද? ඒ මිනිසුන්ගේ දරුවෝ ඒ මිනිසුත් එක්ක තියෙන සම්බන්ධතා මොනවද? බලන්න ඒවා. ඒ මිනිසුන්ට ආධිකරණ වල තියෙන්නේ මොන වගේ නඩුද? ඒවට කීයක් යට කර කර එව්වගෙන් බේරිද ඉන්නේ? ඔවා බලන්න. එතකොට තේරෙයි ධනෙ නෙමෙයි සැනසීම කියලා. සල්ලි තියනවා නම් ඔක්කොම හරි කියන අනුවන කතාව එතකොටවත් නොකියා ඉඳී. ඒ අනුවනයන්ගේ මොට වෙච්චි අනුවන කල්පනාවලට මේ අහිංසකව අහුවෙන එක තමයි කනගාටුව. වෙන නම් එකක් නෑ. ඉතින් අනුවනයා අනුවන ගොඩේමනේ කොහොමද? සමාජ මාධ්‍ය ආදී පරිශීලනය කරනකොට මේ අහිංසක දියුණු වෙන්න කැමති දරුවෝ ඔව්වට පටලැවිලා යන එක තමයි තියෙන කනගාටුව. ඒ හින්දා රැකගන්න ධාර්මික ජීවිතය තමයි අපිට වටින්නේ. අපි හොයන ධන සම්පත්තිය පොඩ්ඩක් වෙන්න පුළුවන්. හැබැයි හොයන ධනෙ සම්බන්ධයෙන් Tamanට අභිමානයක් තියෙනවා නම් මම මේවා හෙව්වේ මගේ මහන්සිය. එහෙම තමයි මිනිස්සෙක් සල්ලි හොයන්න ඕනේ. එතකොට මේ මිනිසයා නොමනා දෙයකට වියදම් කරන්නේ. ධාර්මිකව මහන්සියලා සල්ලි හොයන මිනිසයා නොමනා දෙයකට වියදම් කරන්නේ. මොකද එයා දන්නවා ධන සම්පත්තිය තියෙන වටිනාකම. එයානේ මහන්සියලා හෙව්වේ. එයානේ කැපුනේ. එයාගේ උත්සාහය. ඒක කොහොමද සැහැල්ලුවෙන් සෙල්ලම කරගන්නේ නේ? නිසා ධාර්මික ජීවිතයක් ගත කරන්න තමන් දිවිගත කරන්නේ කොතැනක වුණත් දැහැමින් ජීවත් වෙන්න. 7 වෙනි එක අප්‍රමාදය. මේ කොම ටික තියෙන්නේ ඒකත් එක්ක. අප්‍රමාදය. නැගී හිටින වීරියෙන් කටයුතු කරන්නට කියලා අවවාද ලැබුණාට වැඩක් නැහැ. ඒක කරන්නේ නැත්තම්. නැගී හිටින වීරියෙන් කටයුතු කරන්නට උනන්දු වෙන්නේ කවුද? අප්‍රමාදී කෙනා. ඊළඟට හොඳ සිහියෙන් ජීවත් වෙන්න කියලා අවවාද ලැබුණාට වැඩක් නැහැ. ඒක කරන්නේ නැත්තම්. හොඳ සිහියකින් ජීවත් වෙන්න මහන්සි ගන්නේ අසිහිය දුරු කරගෙන සිහියෙන් ජීවත් වෙන්න මහන්සි ගන්නේ කවුද? අප්‍රමාදී කෙනා. හොඳ පිරිසුදු ජීවිතයක් ගත කරන්න කියලා උපදෙස් ලැබුණාට වැඩක් නැහැ. Taman තාම ඉන්නේ අපිරිසුදු තැන නම්. ඉක්මනින් මම පිරිසුදු වෙන්න ඕන කියන ජවය දෙන්නේ මොකකින්ද? අප්‍රමාදේ. අවස්ථානෝචිතව කල්පනා කර කර වැඩ කරන්න කියලා අවවාද ලැබුණාට වැඩක් නැහැ. ඒක ක්‍රියාවෙන් අන්වන්න නැත්තම් ඒක ක්‍රියාවෙන් අන්වන තැනට ජීවිතේ යොමු වෙන්නේ මොකක් තිබ්බොත්ද? අප්‍රමාදේ තිබ්බොත්. සංවර වෙන්න කියලා කීවට වැඩක් නැහැ. Taman අසංවර නන්නේ. සංවර වීම තමයි වටින්නේ කියලා අහගත්තත් වැඩක් නැහැ. Taman අසංවර නම්. වැඩේ පටන් ගන්න ඕන. වැඩේ පටන් ගන්න උදව් කරන්නේ අප්‍රමාදේ. ධාර්මික ජීවිතයක් ගත කිරීම තමයි වටින්නේ කියලා ඇහුවත් ඒ ක්‍රියාවෙන් අන්වන්න තියෙන්නේ අප්‍රමාදේ. ওই කරුණු 7 කෙනෙක් ළඟ තියෙනවා. මොනවද ඒ කරුණු 7? උත්තානවතු නැගී සිටින වීරිය, සතිමතු සිහිය, සුචි කම්මස්ස පිරිසිදු ක්‍රියාවකින් යුක්ත ජීවිතය, පිරිසිදු කටයුතු වලින් යුක්ත ජීවිතය, නිසම්මකාරිනෝ අවස්ථානෝචිතව නුවණින් සලකා කටයුතු කරන හැකියාව, සංයතස්සච සංවරකම, ධම්මජීවිනෝ ධර්මානුකූලව ජීවත් වෙන බව, අපමත්තස්ස අප්‍රමාදය. ඔන්න ඔය ටික තියෙනවා නම් ඒ මනුස්සයා
ජීවිතේ දිනනවා. යසෝබි වඩ්ඩති. ඔහුගේ යසස වැඩෙන්නේමය. ඉතින් මොනතරම් ලස්සනයිද මේ දහම් පද. හදවතේ රුවා ගන්නට ජීවිතේ ජය ගැනීම උදෙසා පැතුමකට පමණක් සීමා නොවි මේ කාරණා හත තුරට ඔබ පැමිණෙන්න මේ හැම දිනෙකට තමන්ගේ ජීවිතේ ජය ගන්නට වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුන මුණ ගැහිච්ච මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ තමන්ගේ ලෞකික ඉලක්කත් ලෝකෝත්තර ඉලක්කත් ජය ගැනීම උදෙසා පැතුමකට සීමා නොවුණු මේ වටිනා ගුණදම් ජීවිතය තුළ ඇති කරගෙන අපිටත් ගෞතම ශාසනය තුළ පිහිට සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.